අයිබෝවන් යාළුවනේ මං අද ආවේ ඔයාලට ලස්සන හෙයා ක්ලිප් එකක් හදන විදිය කියලා දෙන්න. ඔයාගේ ගෙදර ඉන්න චූටි දුවට ලස්සනට ගෙදර තියෙන දේවල් වලින් ලස්සන හෙයා ක්ලිප් එකක් හදලා දෙන්න මම ඔයාලට අද කියලා දෙනවා. ඉවත දාන පුංචි රෙදි කෑලි, රිබන් කෑලි යොදාගෙන ඔයාලට පුළුවන් ලස්සන හෙයා ක්ලිප් හදාගන්න. අද අපිට ඕන වෙනවා පොඩි මේ සයිස් රෙදි කෑල්ලක්. ඒ වගේම ඇලිගේටර් ක්ලිප් එකක්, පුංචි රිබන් කෑල්ලක්, අලවා ගැනීමට ගම්, මසා ගැනීමට ඉදි කටුව. අපි බලමු කොහොමද මසන්නේ කියලා. මේ රෙදි කෑල්ල අපි මේ පැත්තට මෙහෙම නමනවා. ඊට පස්සේ මේ පැත්තෙන් මේ පැත්තට නමනවා. දැන් අපිට තියෙන්නේ මෙතන ඉඳන් මෙතෙන්ට මහලා මෙතන ඉඳන් මෙතෙන්ට මසා ගන්න. අමාරුයි කියලා හිතන්න හොඳ නෑ. අපි හැමදේම ගෙදරම කරගන්න විදිහට වැඩ කරගත්තා නම් අපිට ගොඩාක් පහසුයි. මුදල් වියදම් වෙන්නෙත් නෑ. අපේ අතින්ම අපේ දරුවන්ට ලස්සනට දේවල් හදලා දෙන්න පුළුවන් වුණොත් එයාලත් ආසයි. අම්මා ඒ වගේ දේවල් හදලා දෙනවා කිව්වහම එයාලා ගොඩක් සතුටු වෙනවා. ඉතින් අපි ගොඩක් වෙලාවට පුරුදු වෙන්න ඕනේ තමන්ගේ දේවල් තමන්ම කරගන්න. බෑ කියලා දෙයක් නෑ. මේ ආකාරයට එක පැත්තක් මසා ගන්න පුළුවන්. පැත්ත මහලා ඉවරයි. අපි මෙතනින් ගැලවෙන්නේ නැති වෙන්න ගැටියක් දාගමු. ඔයාලට මම මතක් කරනවා මාව subscribe කරගෙන යන්න කියලා. මේ වගේ වීඩියෝ දිගටම ඔයාලට බලන්න පුළුවන්. දැන් අපිට තියෙන්නේ අනිත් පස මසා ගැනීමට. වැඩි වෙලාවක් යන්නේ නැහැ. ටක් ගාලා මේක මහලා ටක් ගාලා දාන්නත් පුළුවන්. මම ගොඩාක් වෙලාවට හෙයා ක්ලිප්ස්, හෙයා බෑන්ඩ් හදලා මගේ බබාලා දෙන්නටම දාන්නේ එහෙම. මේ පැත්තත් මහලා ඉවරයි අපි. දැන් අපිට තියෙන්නේ මේක අනිත් පැත්ත හරව ගන්න. ඔයාලට මැෂින් එකක් තියෙනවා නම් මැෂින් එකේ මේක මහා ගන්න පුළුවන්. මම මේ කියලා දෙන්නේ මැෂින් එකක් නැති අයට මේක හදා ගන්න. අපිට පුළුවන් කතුරේ තුඩ පාවිච්චි කරලා මේ මුළු හදා ගන්න. පේනව නේද? දැන් අපිට තියෙන්නේ මේ මෙතන මැද්දෙන් මෙහෙම එකතු කරලා බෝ එකක් හදාගන්න. ඒකට අපිට මෙන්න මේ රිබන් කෑල්ල යොදාගෙන මැද්දෙන් තියලෙවලා මසා ගන්න පුළුවන්. රිබන් කෑල්ල නමනවා මෙහෙම පුංචිවට. ඊට පස්සේ මෙන්න මේ ආකාරයට බෝ එක අල්ලගෙන රිබන් පටිය මෙහෙම තියලෙවලා ඔන්නෝම තියලා මසා ගන්න පුළුවන්. වැඩි කොටස කපලා අයින් කර ගන්න පුළුවන්. ඊට වැඩි කොටස මෙතනින් මෙහෙම කපමු.
ලස්සනට හදලා මෙහෙම අල්ලලා ඊට පස්සේ අපිට නොපෙනෙන විදිහට මසා ගන්න පුළුවන්. මෙතනින් නොපෙනෙන විදිහට පිටට පේන්නේ නැති විදිහට මැද ටිකත් අහුවෙන්නම මෙහෙම දාගන්න. වැඩි වෙලාවක් ගියේ නෑ නේද යාළුවනේ. ඉතින් අපිට මේ වගේ ගෙදරම හදාගත්තොත් පුංචි දේවල් ටිකක් යන්නේ ඔයාලට ඇඳුම් මහන ඔයාලගේ ඇඳුම් මහන්න ගන්න රෙදි වලින් උනත් පුංචි බෝ එකක් හදාගන්න පුළුවන්. වියදමත් අඩුයි. බබාලට ඇඳුම් මහන්න ගන්න ගවුම් රෙදි වලින් අරගෙන පුළුවන් මහගන්න මේ වගේ බෝ එකක්. එතකොට ඒ ගවුමටම ගැලපෙන්න බෝ එකක් හදාගන්න පුළුවන්. පේනව නේද අපි මේ පැත්ත මහලා ඉවර කරගමු. බෝ එක හදාගෙන ඉවරයි. දැන් අපිට තියෙන්නේ මේ ඇලිගේටර් ක්ලිප් එක මේකට තියලා සෙට් කරගන්න. මේ ගම් එක තමයි මම පාවිච්චි කරන්නේ. මේ ක්ලිප් එකේ උඩින් තාම චුට්ටක් ගාලා මේක හොඳට ඇලවෙනවා. ගැලවෙන්නෙත් නෑ. මේ පැත්තට තියලා ඔන්නෝම තද කරගන්න. එතකොට මේ හොඳට ඇලවෙනවා. මේ දැක්ක නේද යාළුවනේ? අපි හදපු එක. එහෙනම් මේ යාළුවනේ අදට ගිහින් එන්නම්. ඔයාලා මාව subscribe කරලා තියාගන්න. මේ වගේ ලස්සන වීඩියෝ එකකින් ආයෙ හම්බෙමු.